එදා නාකිමයිනා හිංගියක් දුන්නනේ මතකද? 2029 අපි රජයට එන්න ඒ කියන්නේ වෙල මේ රට පාලනය කරන්න ලොකු වැඩපිළිවෙලක් කරන්න ලෑස්ති වෙලා ඉන්නවා කියලා ඔන්න එහෙම තොරතුරුවක් දුන්නා නේද? ඊට පස්සේ අර කංජිපාන ඉම්රාන්ගේ ආධාරකරුවන් කියලා දැන් ඒ වෙල අත්අඩංගුවට ගන්න ඉන්නවා. ඒ කියන්නේ වෙල ලංකාවේ බෝම්බයක් පුපුරාගෙන මරාගෙන මැරෙන ටීම් එකක් ඉන්නවා කියලා ඔන්න එහෙම කතාවක් ගියා. දැන් උදේ ගොම්මන්පිල්ල එන්නවනේ කාලකන්ණි ගොම්මන්පිල්ල. පාස්කු ප්‍රහාර දවසෙත් ඇවිල්ලා මේ ගොම්මන්පිල්ලල තමයි එකතු වුනේ. ඒ වුණාද? මේ ජාතිවාදී වපුරන්න මෙන්න මේ ගොම්මන්පිල්ල දැන් කියලා දිනන ඇවිල්ලා සාරන් සමග 300 දෙනෙක් එකතු වෙලා හිටපු මේ 300 දෙනා විශ්රීලා ගිහින් දලදා මාලිගාවේ මින් ඉදිරියට පවත්වන්න යන දලදා මාලිගාව පෙරේර රන්දෝලි පෙරහැරට මේ බෝම්බ ප්‍රහාරයක් එල්ල කරන්න මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයක් එල්ල කරන්න දැන් 300 දෙනෙක් එකතු වෙලා තියෙනවලු. මම අහන්නේ ලංකාවේ බුද්ධ්‍යංශ, රාජ්‍ය බුද්ධ්‍යංශ, රහස් පොලිසි, CID ඒ වගේම පොලිස්පතිතුම සියලු ලංකාවේ තියෙන සියලු ඩිෆෙන්ඩ් ඒ කියන්නේ එවුනද නිල ඇඳුම් දාගත්තු නිල ඇඳුම් නොදාගත්තු මහත්තුරු ඒ කියන්නේ ඇවිල්ලා පොලිසියේ CID වල ඉන්න මහත්තුරුන්ට දන්නේ නැති තොරතුරුවක් මේ ගොම්මන් පිල්ලට කොහමද දන්නේ? 300 දෙනෙක් ඉන්නවා කියලා දැන් එක එකාගේ මුස්ලිමුන්ගේ එක එකාගේ නම කියනවා. සහරාන් එක්කම හිටපුන් කියලා. එතකොට සහරාන් එක්ක හිටපුන් බෝම්බ ප්‍රහාරයක් එල්ල වුණානේ. ඒ වුණාද? දැන් ඇවිල්ලා මේ පාස්කු ප්‍රහාරයක් එල්ල වුණා. පාස්කු ප්‍රහාරයෙන් පස්සේ මේ රට බාරගත්තේ කවුද? හිටන් හුටන්නේ හිටියේ. මෛත්‍රී හිටියේ. ඒ බෝම්බ කාලේ ඒ වුණාද අර දැන් මේ පාස්කු ප්‍රහාර දවසේ ඇවිල්ලා හිටියේ රනිල් වික්‍රමසිංහ හිටන් හුටන් ජොලිසීයයි හිටන් හුටන් හිටියා ආප්පයත් හිටියා. එතකොට උන් දෙන්නම ඊට පස්සේ ගිහිනායින් පස්සේ මේ නන්දසේන ආවා. රාජපක්ෂලාගේ හොර කල්ලිය තමයි රට පාලනය කරේ. එතකොට තොපිට අමතක වුණාද? සහරන් සමග හිටපු මේ 300 දෙනාව අමතක වුණාද? ගොම්මන්පිල කාලකන්නියා තෝ ජාතිවාදියා වල්පරයා තෝ එවිලා දැන් 2029 එවිලා තොපේ ඉන්න හොරුන් ටික පාර්ලිමේන්තුවට යවන්න තෝ කරන මේ උප්පර වැට්ටිය. ඒ වුණාද මේ එවිලා තෝ කරන්නේද මෙතන ආයිමත් මොකක් හරි තොපි බෝම්බ තියෙනව නම් එවිලා තොපි තමයි බෝම්බ තියන්න ඕන. ඒ වුණාද කොයි හරි පෙරහැරකට හරි කොයි අර දෙමළ ජනතාව හින්දු ජනතාවගේ අර මේ තේරාදින එතකොට හරි නැත්තම් ඒ විලා අර සුරුව උස්සගෙන එනවා ඒ දවසට නැත්තම් නෝම්බි කාලෙට එහෙම නේද නෝම්බි කාලෙට කොයි හරි තැනක ඒ විලා ආගම කියද්දී ඕවට තොපි තමයි බෝම්බ තියන්න ඕනේ වෙන මොකාවත් බෝම්බ තියන්න එන්නේ නැහැ මෙතන. එතකොට තොපි සාරාන් වෙවිලා බිහි කරේ කවුද? සාරාන් ඉරේ ඉද්දී සාරාන් වගින් හම්බුනේ කවුද? සාරාන් සමග කවුද කතා කරේ? එතකොට මෙතන එවිලා එතකොට හරි දැන් උඹ මේම කතා කරනවනේ. එතකොට සලේ වෙයි අත්අඩංගුවට ගත්තේ. සලේ කාගේ කවුද? කොයි පක්ෂයේද හිටියේ සලේ? කොයි පක්ෂකේ එකෙකුටද කඩේ ගියේ සලේ? එතකොට තෝ වල්පරය තෝ එවිලා කොහෙද හිටියේ? කා එකද තෝ හිටියේ? එතකොට මේ බෝම්බ පිපුරුන ඒ දවසේලි තෝ මොනවද කරගෙන හිටියේ? මොනවද කරගෙන හිටියේ? මයිල් ගලවගෙන හිටියේද තෝ? දැන් ඔක්කොම ඉවරයි. දැන් රට හරි විදියට නඩත්තු කරගෙන රට හරි විදියට කරගෙන යද්දී තෝ ආයිමත් ගේනෝ ඒ විල පාස්කු ප්‍රහාරේ හිටපුන් සාරන් එක්ක හිටපු 300 දෙක සාරන් එක්ක 300 දෙනෙක් මේ හිටියා නම් බුද්ධ්‍යංශ, රාජ බුද්ධ්‍යංශ, CID, රහස් පොලිසි ඒ වුණාද? දැන් මේ හැම මේකෙම නාවික හමුදාව, යුද හමුදාව, එයාපෝස් එකෙන් හැම මේ නිල ඇඳුම් දාගත්තු උසස් නිලධාරිවරුන්ගේ ටීම් ඉන්නවා. රහස් පොලිසි ටීම් තියෙනවා. අමුදාවෙත් ඇවිල්ලා රහස් පොලිසි ටීම් තියෙනවා. එයාලා හොයාගනේ. තෝ නිකන් මෙතන ඇවිල්ලා මිනිස්සුන්ගේ මොලේ විකෘති කරලා මෙතන ප්‍රශ්න ඇති කරගෙන කාලකන්ණි වල්පරිය තෝ හිටව්. තෝ අර පොතක් තෝ ඇවිල්ලා එලි දැක්කුවා නේද? තෝ මුලින්ම ගෙනි දුන්නේ කාටද ওই පොත් ටික? හිටපු මාහොරුන්ට තමයි තොපි ගින් පොත් දුන්නේ. එතකොට ඇවිල්ලා තොට හොඳට මේ පාස්කු ප්‍රහාර ගැන තෝ හොඳට දැනගත්තේ ඔය එකෙක් නම් කාලකන්ණියා ගොම්මන්පිල කාලකන්නියා වනිච්චරයා. මේ ඔක්කොම වනිච්චර වැඩ මේවා. මේ වනිච්චරයෝ තමයි මේ වගේ කතා කරගෙන හැම තැනම කතා කරගෙන යන්නේ. හොඳ ඩීසන්ට් මිනිස්සු ජෙනිවින් මිනිස්සු වෙලා මේම කතා කරන්නේ නැහැ. ජෙනිවින් මිනිස්සු මොනවද කරන්නේ? කට වහගෙන මේම ප්ලාස්ටර් කෑල්ල මේම ප්ලාස්ටර් එක අලෝගෙන
මෙතන මේක විතර කට වහන එක කෙනාගේ මෙතන මොලේ ඇවිල්ලා හැරිලා තියෙන්නේ. මෙතන ඈ ගාලා මේ හැරිලා තියෙන එකාගේ මෙතන මොලේ වැහිලා තියෙන්නේ. හොඳට මතක තියාගන්න. ඒ වුණාද තොට දෙන්න අවශ්‍ය තියෙන්නේ මේ රට ඇතුලේ මොකක් හරි කුමන්ත්‍රණයක් කරලා මොකක් හරි මුස්ලිම් ජනතාවගේ පැත්තට ඉන්න ජාතිවාදියෝ ටික අරෝලා මේ මුස්ලිම් මිනිසුන්ට පහර දීලා මේ මිනිසුන් එවිලා මොකක් හරි දෙයක් කරලා මේ මිනිසුන්ව මරන්න තෝ දැන් ප්ලෑන් කරන්නේ. මේ ගොම්මන් පිල්ලට විරුද්ධව කවුරු හරි නීතිය ක්‍රියාත්මක කරනවද නැද්ද? මේ රජෙන් මම මේ ආන්නේ. දැන් මේ රජෙන් ඉන්නවනේ කතා කරන්න ඉන්නවනේ. කයිවාරුකාරයෝ නෙවෙයිනේ ඉන්නේ. වැඩ්ඩෝ නේද ඉන්නේ. වැඩ්ඩෝ ඉන්නවනම් මෙන්න මේ උන් වෙවිලා අත්තඩංගුට ගන්න තියෙන්නේ. අරගෙන මුංගෙන් එවිලා අරගෙන මුංගේ විමර්ශනයක් පටන් ගන්නවා. මුගෙන් මුලින්ම විමර්ශනේ පවත්වන්න. මෙන්න මේ කාලකන්ණිය ඉන්නවනේ මේ කාලකන්ණිය හැමදේම දන්නවා ඇති. එහෙනවද? සාරාන් කවුද? සාරාන්ගේ ගෑණි කවුද? සාරාන්ගේ හොර ගෑණි කවුද? සාරාන්ගේ අම්මා කවුද? සාරාන්ගේ අම්මගේ හොර මිනිහා කවුද? සාරාන්ගේ තාත්තා කවුද? සාරාන්ගේ තාත්තගේ හොර ගෑණි කවුද? එහෙනවද? සලේ කවුද? හැම දෙයක්ම ඇවිල්ලා මුන්ට දන්නවා ඇති. එහෙනවද? සාරාන්ව කවුද බිහි කරේ? අර කරුණ අම්මන් ගිහින් සාරාන්ව එයි ඇවිල්ලා මේ ඉරගෙදර ගිහින් බැලුවේ. සාරාන් එක්ක කවුද කතා කරේ? සාරාන් ඇතුළේ එද්දී ඇවිල්ලා මෙන්න මෙයා ආවල් කෙනා ඇවිල්ලා දෙන උඹත් එක්ක කතා කරන්න කියලා තියෙනවනේ. ඒ ආවල් කෙනා කවුද? ආවල් කෙනා ඇවිල්ලා ලංකාවට ආවේ මොකටද? ඡන්දයක් පැවැත්වුවේ මොකටද? බෝම්බයක් පිපුරුනේ මොකටද? මේකට කවුද මහා මොලකරුවා? තව අද වෙනකන් ඇවිල්ලා මහා මොලකරුවා හොයාගන්න බැරුව දැන් මෙතන ඇවිල්ලා හැම එකාම ඇවිල්ලා එම කුපාඩියෙක්ම ඇවිල්ලා මේ ගැන කතා කරනවා. එම කුපාඩියෙක්ම පොත් ලියනවා. මේ කුපාඩියෝ තමයි ඔතන හිටපු කුපාඩියෝ. මේ කුපාඩියෝ දැන් ඉවල පොත් ලියනවා. දැන් මේ මුස්ලිම් මිනිස්සුන්ව දැන් ආයිමත් මුස්ලිම් මිනිස්සුන්ව ටාකට් කරගෙන දැන් අර ක්‍රිස්තියානි ජනතාවත් එක්ක මුස්ලිම් මිනිස්සුන්ව ඇවිල්ලා ඇටැක් කරලා මේ අර අරෝලා දැන් එතන ඇවිල්ලා ප්‍රශ්නයක් ඇති කරන්න මුන්ට බැරුව ගියානේ. එහෙමද? එතන ප්‍රශ්නයක් ඇති කරන්න බැරුව ගියා. දැන් මුන් හදන්නේ ඇවිල්ලා මේ සිංහල ජනතාවත් එක්ක මේ මුස්ලිම් ජනතාවට ඇවිල්ලා මොකක් හරි ගැටුමක් ඇති කරලා මේ මිනිසුන්ව මරලා මේ මිනිසුන්ට ඇවිල්ලා මොකක් හරි දෙයක් කරලා මේ ජාතිවාදියක් වපුරලා ඊට පස්සේ මොකෙක් හරි වල්පරයක් එනවා මේ මම තමයි ගැලුම්කාරයා කියලා මේ අර ආසේන්ද්‍ර දේශසුවන්සි බැහැලා එනවා වගේ මොකෙක් හරි එකෙක් එනවා මේ මම තමයි මේ ජනතාවට ගැලුම්කාරයා මම තමයි මේ දැන් හැමදේම විස්තර හොයාගන්නේ උඹලාට පුළුවන් නම් මට ඡන්ද දීපල්ලා මාව පුළුවන් නම් කියයි මම මගේ මහා ලොකු පුත්‍රයා ඉන්න මගේ මහා ලොකු පුත්‍රයා මේ ගැන හොයාගනි මෙයාලට මහා ලොකු පුත්‍රයා ඉන්නවා මහා ලොකු පුත්‍රයා ඇවිල්ලා මේ ගැන හොයාගනි කියලා බලා ඇවිල්ලා මොකක් හරි මේ ආණ්ඩුව හැල්ලුවටපත් කරලා මේ ආණ්ඩුව වැඩ කරනවනේ දැන් මේක හොයාගෙන යනවනේ මහා මොලකරුවා කවුද කියලා මේ හොයාගෙන යන දැන් ඇවිල්ලා මහා මොලකරුවා අත කිට්ටු එන්නේ දැන් අත කිට්ටු එන්නේ හින්දා මහා මොලකරුවා හොයාගත්ත ගමන්ම වැරදෙන්නේ ඇවිල්ලා ගොම්මන් පිල්ල වගේ මේ වල් පරයන්ට තමයි මේ වැරදෙන්නේ. එතකොට තෝ ඇවිල්ලා පොතක් ලිව්වනේ. එතකොට ඒ පොතේ ඇවිල්ලා බොරු වෙනවනේ. මේ පාස්කු ප්‍රහාරගෙන දැන් ගොඩක් පොත් ලිව්වා කට්ටිය. හැබැයි මේ පොත් ටික ඔක්කොම අර කියනවනේ පිටුව පෙරළුවට සීතා පොත දන්නවා රාම කියලා. ඒ නටුව දන්නේ මල් වෙනුවෙන් දරාගත්තු සීමා. ඒ වගේම තමයි මේක. පොත් ඇවිල්ලා තොපි ලිව්වට පොත් ඇතුලේ තියෙන පිටුව ගැන දන්නේ තොපි. එහෙමද? ඇතුලේ ඇවිල්ලා පිටු තොපි පෙරලලා පිටු තොපිට තමයි හොඳටම දන්නේ පිටු පෙරලන්න. වෙන කිසිම කෙනෙකුට දන්නේ නැහැ. රාජපක්ෂලත් එක්ක හිටපු වහල්ලු ඉන්නව නේද? වහල්ලුන්ට තමයි දන්නේ සුපිරියටම ඇවිල්ලා පොත් පෙරලන්න. රචනාව ලියන්න, කවි කතාව ලියන්න, කතන්දරේ ලියන්න, ජාතික කතාව ලියන්න. ඒ වුණාද? රජ කතාව ලියන්න, හැම කතාවම ලියන්න දන්නේ රාජපක්ෂලත් හිටපු කාලකන්ණියට තමයි දන්නේ. ඒ වුණාද? දැන් තොපිට පුදුම පුකේ අමාරුවක් තියෙනව නේද? ජනාධිපතිතුමා රට කරගෙන යනවනේ මොකක් හරි දෙයක් කරලා මේ හාඬුව ඇල්ලුවටපත් කරලා ජනාධිපතිතුමාට මඩ ගාලා දැන්ට තොපියේ වෙලා අවලාදනය කරන්නේ කාලකන්ණි වල්පරියට එකතු වෙලා. දැන් ආව මෙතන මේ සාරාන්ගේ 300 දෙනෙක් ඔයාගනි. සාරාන්ගේ 300 නෙමෙයි සාරාන් තොපිත් එක්ක එකතු වෙලා සාරාන්ගේ එන ලොකු ටීම් එකක් තියෙනවා. ඒ පොන්න සාරාන්ගේ උන් හොයාගන්න ඕන. අපිත් කියන්නේ ඒ පොන්නයත් එක කවුද හිටියේ ඒ පොන්නයත් එක හිටපු පොන්නයෝ ටික හොයාගන්න කියලා. එවුනද? මුන් ඇවිල්ලා තොපි මුස්ලිම් කියලා කිව්වට අර මරා ගන්න මැරිච්ච ඒ වල්පරිය මුස්ලිම් නෙමෙයි. කිසිම තැනක කියලා නැහැ මිනිස්සුෙක් මරාගෙන මැරෙන්න කියලා. එනවද?
අපි සුපිරිබ මුස්ලිම් අපි දන්නවා ඒ විල ඉස්ලාම් ධර්මයේ මොනවද කියලා තියෙන කියලා. ඇහුණද? මෙන්න මේ ගොම්මන් පිල්ලට මුලින්ම ඇවිල්ලා පොලිසියෙන් ගෙනියලා CID එකට